ධනංජය බණ්ඩාර කියලා කියන්නේ ලංකාවේ බිහිවෙච්ච පහුගිය කාලේ තාම සාධනීය ලක්ෂණ පෙන්වන කවියෙක්. ධනංජයගේ පහුගිය කාලේ කවි පොතකුත් අලුතින් ආවා. එතකොට ඊට අමතරව සෝෂල් මීඩියා වල ධනංජය බොහෝ විට කවි ලියනවා අපි දැකලා තියෙනවා. ධනංජය කියන්නේ ගුරුවරයෙක්. ධනංජයගේ කවි පොතේ හරි ලස්සන කවියක් මට මතකයි. ඒක තිබුණේ බොහොම සරල පද පෙළි ටිකක්. ඔළුව කෙලින් කරගෙන කන්දක් කොහොම හිටියට දියණිය දීග දෙන දවසට බැලුව හැකි නාය ආනන්දම. දැන් මේ කවියේ කොහේවත් තැනක තාත්තා කියන වචනේවත් පියා කියන වචනේවත් නැහැ. මේකේ තියෙන්නේ ඔළුව කෙලින් කරගෙන කන්දක් කොහොම හිටියට. එතකොට අපිට දැනෙනවා ධනංජය මේ රූපකාර්ථවත් කරන්නේ කන්දට තමන්ගේ තාත්තය කියන එක. හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දුව දීග දෙන දවසේ විවාහ කරලා දෙන දවසේ නාය යනවා. හදවතින් හඬා වැටෙනවා. සමහරලාට ඇස් වලින් පෙන්වෙන්නේ නැති වුණාට ඒ වේදනාවත් හද්ද බල විදියට දැනෙන්න පටන් ගන්නවා. ඇයි තාත්තලා දුවරුන්ට ආදරේ? ඇයි දුවරු මෙච්චර තාත්තලාට ආදරේ? අපි දන්නවා පුතාලා වැඩිපුර ආදරේ අම්මට කියන එක අපි අහලා තියෙන දෙයක්. හැබැයි දුවලා වැඩිපුර ආදරේ තාත්තට කියලා කියනවා. මේ ගැන හොයනකොට අපිට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණ වාදය ඇතුලේ හම්බ වෙන ඉලෙක්ට්‍රා සංකීර්ණය අමතක කරන්න බෑ. ඉලෙක්ට්‍රා සංකීර්ණයේදී ෆ්‍රොයිඩ් හරි ලස්සන කතාවක් කියනවා. ඒ තමයි ලිංග රූප අවධියේදී සෑම දියණියක්ම තමන්ට පුරුෂ ලිංගයක් අහිමි වීම නිසා මව සමග කේන්ති ගන්නවා. දියණිය හිතනවා සමහරලාවට තමන්ට පිරිමියෙක්ට වගේ පුරුෂ ලිංගයක් බාහිරින් නැත්තේ, කියන්නේ තමන්ට බාහිරින් පේන පිටතට පේන ලිංගයක් නැත්තේ තමන්ගේ මව විසින් මේක තමන්ට අහිමි කරයි කියන කාරණාව පිළිබඳව ඇය ලත වෙනවා. ඒ නිසා ඇය මවට යම් ආකාරයකට සියුම් විදියට කෝපයක් ඇති කරගෙන මව පිළිබඳ මවගෙන් දුරස්ත වෙන්න උත්සාහ කරනවා. ඒත් එක්කම එයා තමන්ගේ තාත්තට සමීප වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ තමන්ගේ පියා පිළිබඳ ඊර්ෂ්‍යාව මුසු වෙච්ච ආලයක් ඇති වෙනවා. එතකොට මේ නිසා තමයි ගොඩක් දුවරු තමන්ගේ තාත්තට සමීප වෙන්නේ. ඒ නිසා මේ සමීප වීම කාලයත් එක්ක දිගින් දිගට පවතිනවා. එතනදී දරුවා කායිකව සහ මානසිකව ලබන දැනුමත් එක්ක මේක ලිංගිකත්වයකට යන බැඳීමක් නෙවෙයි, ඊටාම නිර්වෘල ආදරයක් බවට පත් වෙනවා. මේ විදියට මේ හේතු කාරණාත් එක්ක තමයි ගොඩක් වෙලාවට දුවරු තමන්ගේ තාත්තට අසීමාන්තිකව ආදරය කරන්නේ. එතකොට එහෙම තාත්තලා තමන්ගේ දුවගේ ආදරේ ඒ තරම් තදින් ලබන තාත්තලා තමන්ගේ දුව විවාහ කරලා දෙන දවසේ හරියට කන්දක් නාය යනවා වගේ තමන්ගේ හදවතින් හඬා වැටෙන එක ආය අලුතින් අහන්න දෙයක් වෙන්නේ නැහැ. ඒ තරමටම තාත්තා සහ දුව අතර තියෙන ප්‍රේමය අතිශය ප්‍රබලයි.